අද වෙනකොට සමාජයේ බාකෝඩ් කියන එක සාමාන්‍ය දෙයක් වෙලා. ඉතින් අද කියන්නේ Excel වලින් කොහොමද බාකෝඩ් එකක් ජෙනරේට් කරගන්නේ කියලා. මුලින්ම අපි බාකෝඩ් එක ජෙනරේට් කරගන්න අවශ්‍ය ටෙක්ස්ට් එකද නම්බර් එකද කියලා ඩිසයිඩ් කරලා ඒ බාකෝඩ් එක ජෙනරේට් කරගන්න අවශ්‍ය ටෙක්ස්ට් එක හරි නම්බර් එක හරි කොලම් එකේ උඩින් ඉඳන් පල්ලෙහාට ටයිප් කරගෙන යනවා. බාකෝඩ් කියන රෝ එක ඇතුලේ බාකෝඩ් රෝ එකේ අදාළ සෙල් එක ඉස්සරහා උඩ තියෙන ෆෝමියුලා එක ගන්නවා. ඒ කියන්නේ සමානයි inverted comma asterisk අයිමත් inverted comma and බාකෝඩ් එක ජෙනරේට් කරගන්න ඕන සෙල් එක අයිමත් and inverted comma asterisk inverted comma ඊළඟට මේ සෙල් එක පහළට fill handle කරන්න. දැන් මේ කොලම් එකේ font එක change කරගන්න Libra barcode 39 කියන font එකට change කරගන්න. සමහර විට මේ font එක ඔයාලගේ PC එකේ නැති වුණොත් මේ barcode generate වෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඉන්ටර්නෙට් එකෙන් මේ font එක download කරලා barcode එක generate කරගන්න. ඔයාලට බලා ගන්න පහසු වෙන්න මම පහලින් font එක පෙන්නලා තියෙනවා. මේ barcoding system එක ලොකු ස්ටොක් එකක් මේන්ටේන් කරන්න ගොඩාක් වැදගත් වෙන සිස්ටම් එකක්. වීඩියෝ එකකින් යමක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා තව කෙනෙකුට ඉගෙන ගන්න ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ තවත් වීඩියෝ බලන්න මගේ page එක follow කරන්න.